අයිබෝන් ලෝටස් වොයිස් මීට හරියටම වසර දෙකකට කලින් අපි අලුත් වැඩසටහනක් කරගෙන ඔබ ඉදිරියට ආවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ පක්ෂයේ සංකල්පයක් මත ලෝටස් වොයිස් මේ නාලිකාව මේ වැඩසටහන අපි ආරම්භ කළා. ඒ මොහොතේ අපේ ප්‍රධාන අරමුණ උනේ 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වුණේ නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා සහ අපි ඒ වෙලාවේ පක්ෂයක් ලෙස මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය නාමල් දැක්ම. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න විමර්ශනශීලී පුද්ගලයන්ට පුරවැසියන්ට තමන් ඡන්දයේදී කාටද ඡන්දය භාවිතා කරන්න ඕනේ කියන එක හිතලා බලලා කියලා මනලා තීරණයක් ගන්න අවශ්‍ය දැනුවත් කිරීම ඒ සංවාදය ගොඩනගන්න මේ සමාජ අවකාශය තුළ සමාජ මාධ්‍ය අවකාශය තුළ සයිබර් අවකාශය තුළ අපි දරපු උත්සාහය තමයි ලෝටස් වොයිස් වැඩසටහන. ඉතින් බොහොමයක් ආදරණීය ජනතාව අපිත් එක්ක ඒ වෙලාවේ ඉතාමත් කෙටි කාලයක් තුළ එකතු වුණා. අපිත් එක්ක සංවාදයට එකතු වුණා. අපිත් එක්ක සංවාද කළා, වාද විවාද කළා, ඔබේ අදහස් අපිට කිව්වා. ඉතින් ඉතාමත් කෙටි කාලයක් තුළ මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මැතිවරණ ජනාධිපතිවරණ කාලවකවානුවක් තුළ අපිට හැකි වුණා අපගේ වැඩසටහන හරහා විශේෂයෙන්ම මේ නාලිකාව හරහා යම් ආකාරයකට විමර්ශනශීලී සංවාදශීලී තාර්කික වැඩසටහන් කීපයක් ඔබට ඉදිරිපත් කරන්න විශේෂ පුද්ගලයන් කීප දෙනෙක් සමග විශේෂ කණ්ඩායමක් සමග විශේෂයෙන්ම හිටපු දේශපාලඥයන් සමග. ඉතින් ඒ අවස්ථාවේදී අපි දරපු උත්සාහය නැවතත් අපි ආරම්භ කරනවා. ඒකට ප්‍රධානම හේතුව ඒ වෙලාවේ අපිත් එක්ක මේ ලෝටස් වොයිස් වැඩසටහන බලපු අහපු අපිත් එක්ක එකතු වුණු ගොඩක් ජනතාව විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ බහුතරයක් පාක්ෂිකයන් අපිට එදිනෙදා හම්බුනාම ජාතික සංවිධායකතුමා සහ පක්ෂයේ සෙසු නායකයන් හම්බුනාම පක්ෂයට ආවම උන්ගේ අලුත් අදහස් අපිත් එක්ක කතා කරනකොට කියනකොට විශේෂයෙන්ම මේ වැඩසටහන ගැන අපෙන් ඇහුවා කතා කළා නැවත මේ වැඩසටහන පටන් ගන්න කියලා කිව්වා. එවන් වූ සංවාදශීලී විමර්ශනශීලී සංවාදයක් සාකච්ඡාවක් තාර්කික කතාවක් වැඩසටහනක් දේශපාලන වැඩසටහනක් යුගයේ අවශ්‍යතාවයක් බවට ඔවුන් පෙන්වා දුන්නා. ඉතින් ඒ නිසා අපි නැවතත් මේ වැඩසටහන ආරම්භ කළා, මේ සාකච්ඡාව ආරම්භ කළා. ඉතින් නුදුරේදීම මේ ස්ථානයට බොහෝ විද්වතුන් පැමිණේවි, බොහෝ දේශපාලඥයන් පැමිණේවි, බොහෝ උගතුන් පැමිණේවි, බොහෝ වෘත්තීකයන් පැමිණේවි. අපි ඔවුන් සමග සංවාද කරමු, සාකච්ඡා කරමු. ඔබට අවස්ථාව තිබෙනවා ඔවුන් එක්ක එකතු වෙන්න, ඔබගේ අදහස් කමෙන්ට් කරන්න, ඔබට අසන්නට තියෙන පැනය අපිට රජු යොමු කරන්න. ඒ සියලුම අවස්ථාව අපි ඔබට ලබා දෙන්න සැලසුම් කරමින් සිටිනවා. ඉතින් වසර දෙකකට පස්සේ නැවතත් අපි මේ වැඩසටහන අපගේ පෙර ආකෘතියෙන්ම ආරම්භ කරනකොට මේ ආරම්භක වැඩසටහනේදී පුංචි කතන්දරයක් මම හිතනවා කියලාම මේ වැඩේ පටන් ගත්තොත් හොඳයි කියලා. ඒ තමයි මම මේ වසර දෙකක පුංචි මතකයක් ඔබට අවදි කළා. මේ වසර දෙක ඇතුළත ලංකාවේ දේශපාලනය මොකද්ද වෙලා තියෙන්නේ? මේ රටේ දේශපාලනය මොකද්ද වෙලා තියෙන්නේ? බලයට ආපු මිනිස්සු මොකද්ද කරලා තියෙන්නේ? සහ අපි මේ වැඩසටහනින් මීට වසර දෙකකට කලින් යම් පක්ෂයක් අපේ පක්ෂය අපේ නායකයන් අපේ ප්‍රතිපත්ති කතා කරන්න සමාජ මාධ්‍යෙන් ඔබේ ඉදිරියට එනකොට ඒ මොහොතේ කෘතිමව මුදල් වියදම් කළා වෛරී සහගත ලෙස අසත්‍ය ප්‍රචාර හරහා අපි ගැන හදලා තිබුණු මතවාදය, අපි ගැන හදලා තිබුණු සමාජ වෛරය, අපේ ප්‍රතිපත්ති ගැන හදලා තිබුණු අවිශ්වාසය, අපේ නායකයෝ ගැන හදලා තිබුණු කේන්ද්‍රය අද කොතනද තියෙන්නේ? ඒ දේවල් හදපු මිනිස්සු හරියටම මීට වසර දෙකකට කලින් ඉතා ජනප්‍රිය තලයකට ඇවිල්ලා මේ රටේ ආණ්ඩු බලය අරගෙන අපිව පැත්තකට දැම්මහට අද වෙලා තියෙන්නේ මොකක්ද? ඉතින් මම හිතන්නේ ආරම්භක වැඩසටහනේදීම ඒ සම්බන්ධව ටිකක් කතා කරමුත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් පැහැදිලිව මේ ගෙවුණු වසර දෙකක කාලය තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි වෙලා තිබෙනවා. ඔබ දන්නවා 2024 ජනාධිපතිවරණයේදී අපිට ඇත්තටම කිව්වොත් යම් ආකාරයකට දරුණු පරාජයක් අපි ලක් වුණා. ඒ කියන්නේ අපි හිටියේ 3-2ක ආණ්ඩුවක් හදලා රටේ ජනාධිපතිවරයා බිහි කරපු ජයග්‍රාහී පක්ෂය හැටියට. නමුත් පහුගිය ජනාධිපතිවරණය වෙන විට අපේ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකට අඩු වුණා. විතරක් නෙමෙයි මහමැතිවරණයේදීත් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් විතරයි. කියන්නේ අවම ඡන්ද ප්‍රමාණයක් හම්බුනේ අපිට ආසන 3යි පාර්ලිමේන්තුවේ හම්බුනේ. නමුත් මේ ගෙවුණු වසර දෙක තුල මේ ආරම්භක අවධියේ සිට මේ ආරම්භක ස්ථානයේ සිට මේ ගෙවුණු වසර දෙක තුල ඒ කියන්නේ තවත් සල්ලකොත් ඔබ අපි හමු නොවුණු සම්මුඛ නොවුණු වසර දෙක තුල මොකක්ද වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණට? මොකක්ද නාමල් රාජපක්ෂ මේ රටේ දේශපාලනය තුල කළා තියෙන්නේ? මොකක්ද පොදු ජන පෙරමුණේ සෙසු මන්ත්‍රීවරු, සෙසු පළාත් පාලන ආයතන නියෝජිතවරු, පක්ෂයේ නිලධාරීන්, පක්ෂ කාඩරය, පක්ෂයේ පාක්ෂිකයන් මොකක්ද කරලා තියෙන්නේ? අපි මොකක්ද කරලා තියෙන්නේ මේ රටේ දේශපාලනය තුල? අපි කොහොමද නැවතත් මේ රට ගොඩනගන බලවේගයේ අපි බවට මේ වන්නකොට ස්ථීර වශයෙන්ම මේ රටේ ජනතාවට තේරුම් යන හැටියට ඒත්තු ගන්නන්න පුළුවන් හිටියට කටයුතු කරලා තියෙන්නේ. මම හිතනවා ඒකට හොඳම අවස්ථාව හොඳම උදාහරණය තමයි පැවති පළාත් පාලන මැතිවරණය.
අර 103 ඉඳලා මිලියනයක් වූ ඡන්ද සංඛ්‍යාවකට මාස කිහිපයක් ඇතුළත අපිට නැවත පක්ෂය ගේන්න පුළුවන් වුණා. එතනින් නොනවති මේ ගෙවුණු කාලය තුල පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 3 දෙනෙක් හිටියට විපක්ෂය පැත්තෙන් ගත්තම වැඩියෙන්ම ජනතාවට දැනෙන්න ප්‍රශ්න ඇහුවේ කතා කරේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මේ යථාර්ථය. මේක ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේක ඕන කෙනෙක්ට අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. ගණන් කරලා බලන්න පුළුවන්. සහ එතනින් එහාට ගිහිල්ලා පක්ෂයේ හිටපු മന്ത്രിවරු පෞගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වෙච්ච හිටපු ඇමතිවරු, හිටපු රාජ්‍ය ඇමතිවරු, හිටපු മന്ത്രിවරු අඛණ්ඩව වසර දෙකක් එක සීරුවට මේ පක්ෂය නැවත මහ පොළොවේ නගා සිටවන්න කටයුතු කළා. ඔවුන් දායක වුණා. ඔවුන් මහන්සි වුණා. විතරක් නෙවෙයි විශේෂයෙන්ම පක්ෂයේ තරුණ කණ්ඩායම්, පක්ෂයේ වෘත්තිකයන් මේ සියලු දෙනාම තමන්ට පැවරුණු රාජකාරිය පැහැදිලිව වසර දෙකක් තුල සිද්ධ කරා. අන්න ඒ නිසා වසර දෙකක් යන තැන මීළඟ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණ නිර්මාණය වේවි කියන බලාපොරොත්තුව ඒ ඉංගිය මේ රටේ මිනිස්සුන්ට ලැබිලා තියෙනවා, අපි ලබා දීලා තියෙනවා. එතකොට මේ මහා උත්සාහයේ නැවතත් මේ රට නිසි දිශානදියට ගේන මහා උත්සාහයේ ප්‍රධානම කේන්ද්‍රයක් තමයි, කේන්ද්‍ර ස්ථානයක් තමයි, ප්‍රධාන වැඩක් තමයි, ප්‍රධාන ක්‍රියාකාරකමක් තමයි පුරවැසියා සහ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳව යහපත් තාර්කික විමර්ශනශීලී සංවාදශීලී සංවාදයක් ගොඩනගන එක, වාද විවාද කරන එක, කතා කරන එක, සාකච්ඡා කරන එක, පුරවැසියා දැනුවත් කරන එක, පාක්ෂිකයා දැනුවත් කරන එක, වෙනත් පක්ෂවල පාක්ෂිකයන් දැනුවත් කරන එක. ඉතින් මම හිතන්නේ ඒ වැඩසටහන මේ ගෙවුණු වසර දෙක තුල සමාජ මාධ්‍ය භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් දෙනා ඒ දේවල් කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, හිටපු මැති ඇමතිවරු වෙන්න පුළුවන්, පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වෙන්න පුළුවන්. තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරලා මේ දේවල් සිද්ධ කළා. තමන්ට පුළුවන් දේ කරා. උදාහරණයක් ඇටියට නමල් රාජපක්ෂ ගමින් ගමට එනකොට පුංචි ෆෝන් එකක් අතේ තියෙන මිනිස්සු පවා ෆොටෝ එකක් ගහලා තමන්ගේ Facebook එකේ දැම්ම, නැත්නම් WhatsApp ස්ටේටස් එකට දැම්ම. පුළුවන් විදියට හැමෝම මේ වැඩේ කළා. පුළුවන් විදියට හැමෝම කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දැක්ක මේ දේ කළා. කොළඹ පක්ෂ කාර්යාලයට ආවට පස්සේ පාක්ෂිකයෝ මේ දේවල් කරා. මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමාජ මාධ්‍ය භාවිතා කළේ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපගේ ප්‍රතිපත්ති සහ අපගේ නායකයන් කරේ සමාජ වෛරය හදන්න විරුද්ධවාදීන් සමාජ මාධ්‍ය භාවිතා කරේ ඊට හාත්පසින්ම වෙනස් විදිහකට. ව්‍යාජ ගිණුම් හදාගෙන අසත්‍ය ප්‍රචාර සිදු කරමින්, බොට් ෆාම්ස්, බොට්ලා හරහා විවිධ මේ කමෙන්ට්ස් දමමින්, විවිධ ව්‍යාජ ජනප්‍රියත්වයක් පෙන්නමින්, විවිධ ව්‍යාජ ප්‍රහාර අපට දියත් කරමින්, විශාල මුදලක් මේ දේවල් වලට වියදම් කරමින් තමයි ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කළේ. අපි සමාජ මාධ්‍ය භාවිතා කරේ ඒ විදිහට නෙමෙයි. අපි දැනටත් විශ්වාස කරන්නේ සමාජ මාධ්‍ය අපි භාවිතා මේක අපි භාවිතා කරන්න ඕනේ මේ රට පියවරක් ඉදිරියට ගෙනියන්න මිසක් අඩිගානක් පස්සට ගේන්න නෙමෙයි. සහ මේ 2024 මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාරයට හැඩගැහෙන්න 2024ට කලින් පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයෙක් බිහි කරලා, ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගෙන 3-2ක ආණ්ඩුවක් හදලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටවපු බලය කුමන්ත්‍රණකාරීව මේ බලයෙන් පොදු ජන පෙරමුණ ඉවත් කරන්නත් ප්‍රතිවිරුද්ධ බලවේග භාවිතා කළේ සමාජ මාධ්‍ය. මේ නව මාධ්‍ය. ඉතින් ඒ වෙලාවේ ඔවුන් මේ රට ආගාධයට ඇද දමන්න භාවිතා කරපු, ආගාධයට අදින්න භාවිතා කරපු කඹය නව මාධ්‍ය, සමාජ මාධ්‍ය වගේම තමයි අපි විශ්වාස කරන්නේ. මේ අගාධයට වැදුණු රට, මේ එකතැන පල් වෙන රට, මේ රටේ ජනතාව නැවත ඉහළට ඔසවා තබන්න, ඉහළට ඇද දමන්න, ඉහළට අදින්න භාවිතා කරන්න තියෙන ශක්තිමත්ම කඹයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. අපි මේ දිහා බලන්නේ එතනින්. එවන් වූ පැතිකඩකින්. අන්න ඒ නිසා මේ ගෙවුණු වසර දෙක පුරාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔසවා තබන්නට ඔබත් එක්ක එකතු වුණ ඔබ සියලු දෙනාටම නැවතත් ස්තුතිවන්ත වෙනවා. සහ අපගේ මේ උත්සාහය, මේ සංවාදශීලී කතිකාව නිර්මාණය කරන්න අපි දරන උත්සාහය අපිත් එක්ක එකතු වෙන්න, සහ මේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් එක්ක එකතු වෙන්න. ඔබගේ යාළු මිත්‍රයන් අතර මේ channel එක, මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කරන්න, ඔවුන්ට මේ ගැන කියන්න, අපිත් එක්ක එකතු වෙන්න. ඔබට හුදෙක් දේශපාලනිකව අනෙකාට මඩ ගැසීම, පරුස වචනෙන් බැනවැදීම, බොරු කීම, අසත්‍ය ප්‍රචාර සිදු කරනවා වෙනුවට සංවාදශීලී විමර්ශනශීලී කතිකාවක් මේ වැඩසටහනෙන් ගෙනෙන්නට අප බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.